안녕하세요. 반갑습니다. 하리. එහෙමනම් ඔන්න අතත් අලුත් දවසක අලුත් විදිහට අලුත් වාක්‍ය තුනක් අරගෙන එකතු වුණා. තෙහන් ඇකඩමි ජානක වර්ණකුළු සූර්ය මම. හරි. එහෙමනම් ඔන්න සරල වාක්‍ය තුනක්. මම ඒක ගත්තා. අපි මේක ගත්තා. ඔයා ඒක ගත්තද? අපි දැන් මේක කොරියානු භාෂාවෙන් කතා කරද්දී කොහොමද භාවිතා කරන්න කියලා තමයි ඉගෙන ගන්න යන්නේ. බලන්න තව පාරක්. මම ඒක ගත්තා. ඔයා මේක ගත්තද? ඔයා ඒක ගත්තද? right බලන්න. දැන් මම මුලින්ම යනවා. මම ඒක ගත්තා. මම කොහොමද කියන්නේ ළමයි? අපි දැන් ඉගෙනගෙන තියෙනවා ගොඩක් චේගා. චේගා ඒක. අපි කොහොමද ඒක කියලා හඳුන්වන්නේ? කොරියානු භාෂාවෙන් ඒකට අපි කියනවා ළමයි චෝගෝ කියලා. කොහොමද? චෝගෝ. 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 right? 제가 චෝගෝ මිලදී ගන්නවට අපි කියන්නේ මොකද්ද? මිලදී ගන්නවා. ක්‍රියාපදයක් මිලදී ගන්නවා කියලා කියන්නේ. ක්‍රියාපදයක් අපි ඒක සාදා කියලා කියනවා. එතකොට සාදා කියන ක්‍රියාපදය අපි දැන් මේ වෙනකොට මිලදී අරගෙන ඉවරයි. මේ මම ඒක ගත්තා. අතීතයට ගිහිලා නේද? right අතීතයට ගියා නම් සාදා කියන ක්‍රියාපදේ මම අතීතයට අරගෙන යනවා. බලන්න. 제가 저거 샀어요. 제가 그거 샀어요. 제가 그거 샀어요. right ඊට පස්සේ බලන්න. එතකොට මම ඒක ගත්තා. 제가 저거 샀어요. ඊට පස්සේ බලන්න අපි මේක ගත්තා. අපි මේක ගත්තා. එතකොට කොහොමද එන්නේ? බලන්න අපි කියනවා උරි කියලා. කොහොමද කියන්නේ? උරි. උරි මේක. මේකට මොකද්ද අපි කියන්නේ? ඊගෝ. අමතක කරන්න එපා. ඊගෝ. මේකට අපි කියනවා ළමයි ඊගෝ කියලා. ඊගෝ. එහෙනම් මිලදී ගත්තා. අරගෙන ඉවරයි. එහෙම නේද? එහෙනම් අතීතයට ගියා. 샀어요. 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 우리 이거 샀어요. අපි මේක ගත්තා. 우리 이거 샀어요. 우리 이거 샀어요. අපි මේක ගත්තා. හරි ඊට පස්සේ යනවා. ඔයා මේක ගත්තද? ඔයා මේක ගත්තද? අපි ඔයා කියන එක අපි චොන්දේ මාළු වලින්ම කතා කරනවා නම් අපිට පුළුවන් 당신 කියලා හඳුන්වන්න. කොහොමද? 당신. 당신. right? 당신. ඔයා ඕක අපිට කියන්න පුළුවන් චොගෝ කියලා කියන්නත් පුළුවන්. කුගෝ කියලා කියන්නත් පුළුවන්. බලන්න. කුගෝ. 당신 그거 샀어요. මෙයා අහන්නේ මොකද්ද? ගත්තද? ප්‍රශ්නාර්ථයකින් අහන්නේ. එහෙනම් මෙතනදී ලියන විදිහ එකයි අපි උච්චාරණයේදී තමයි චූට්ටක් වෙනස් වෙන්නේ. බලන්න. 당신 그거 샀어요. බලන්න මගේ වොයිස් එක වෙනස් වෙන විදිය. බලන්න. 당신 그거 샀어요. 당신 그거 샀어요. මේක පැහැදිලි කරගන්න බෑ. මම තව පාරක් යගුරු ලියන්න. ඕ තියෙන්නේ. 당신 그거 샀어요? අන්න ප්‍රශ්නාර්ථයක් අහන විදිහ බලන්න. 당신 그거 샀어요? ඔයා ඕක ගත්තද? right පැහැදිලිද? හරි. එහෙනම් බලන්න මම ඒක ගත්තා. 제가 저거 샀어요. right අපි මේක ගත්තා. 우리 이거 샀어요. ඔයා ඕක ගත්තද? 당신 그거 샀어요? 당신 그거 샀어요? හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ වාක්‍ය තුන ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් ආයතනයක් තුල. හරි. එහෙනම් මේ වගේ බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට තියෙන පුංචි දෙයයි තෙහන් ඇකඩමි YouTube channel එක subscribe කරලා ඒත් එක්කම bell icon එක click කරලා තියාගන්න. ඒත් එක්කම තෙහන් ඇකඩමි Facebook page එක follow කරලා තියාගන්න. ඒකේ වීඩියෝ රාශියක් තියෙනවා මේ වෙනකොට. ඒත් එක්කම TikTok account එක ජානක කොරියා. ඉතින් මේකත් ඔයාලට පුළුවන් follow කරලා like කරලා තියාගන්න.
මේ හැම දෙයකින්ම සිද්ධ කරන්නේ ඔයාගේ කොරියානු භාෂා දැනුම වැඩි කරන එක. එහෙනම් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.